හරි අයිබෝන් ළමයි හැමෝටම ඉතින් 2024 උසස් පෙළ ලියපු ළමයි උසස් පෙළ ප්‍රතිඵල එනකන් තමයි බලාගෙන ඇත්තේ හරි ඉතින් 2024 24 දෙසැම්බර් මාසේ 30 31 ඒ කාල සීමාවෙදී තමයි විභාගය අවසන් වුණේ ඉතින් ඒක ඉවරලා දැන් ප්‍රතිඵල එනකන් බලන් ඉන්නේ හරි මාස 4කට ආසන්න කාලයක් ගත වෙලා තියෙන දැන් මේක විභාග ප්‍රතිඵල එන දිනය ගැන කතා කරන වීඩියෝ එකක් නෑ මොකද ඒක හරියටම අපිට පැහැදිලි කරලා කියලා නැති නිසා හරි බොහෝ දුරට මේ අප්‍රේල් මාසේ මැද සහ අගාතර කාල සීමාව තුළ ප්‍රතිඵල ලැබෙයි කියලා තමයි බලාපොරොත්තු වෙන්නේ හරි. ඉතින් මෙතනදී මේ වීඩියෝ එක මම ඔයගොල්ලන්ට ගුරුවරයෙක් වශයෙන් ලබා දෙන්න තීරණය කරේ විශේෂයෙන්ම මේ ප්‍රතිඵලයේදී කොහොමද ඔයාගේ මයින්ඩ් සෙට් එක හරියට තියාගන්නේ. ඒ කියන්නේ ඔයාගේ මනස කොහොමද මේකේ හරියට තියාගෙන බය නැතුව සහ මේ දැන් ප්‍රශ්න කීපයක් තියෙනවා සමහරවිට ප්‍රතිඵල එන එකත් එක්ක හරි. ඉතින් ඒකට ඒ ගැටලු වලට මුහුණ දෙන්නේ කොහොමද කියන එක දැන් කතා කරන්නේ. හොඳ ප්‍රතිඵලයක් ආවොත් ඒක සමරන්නත් ඉතින් ඕනනේ හරි. හොඳ ප්‍රතිඵලයක් ඔයාලට හම්බෙන්නේ දැන් ජීවිතේ මොකක් හරි ජයග්‍රහණයක් ලැබුවොත් ඒක ඔයාලට සමරන්න අයිතියක් තියෙනවනේ හරි. ඉතින් දෙක කොහොමද වැඩේ ලස්සනට කරන්න කියලා තමයි මම කතා කරන්න යන්නේ. මේකෙදි ඉතින් ඔයා මොන විෂය ධාරාවෙන් විභාගය කරන්නේ? කොමර්ස් වෙන්න පුළුවන්, ආර්ට් වෙන්න පුළුවන්, මැත් සයන්ස්, බයෝ ටෙක්නොලොජි පැත්ත වෙන්න පුළුවන් නේ හරි. සමහරු දැන් සමහරු පොදු විෂය ධාරාවක් යටතේ එක් කරනවනේ හරි. ඉතින් ඒ කවුරුණත් මේක වැදගත් වෙයි කියලා මම හිතනවා හරි. දැන් ඕකෙදි මෙන්න මෙහෙම අපි ගත්තොත් එහෙම ප්‍රතිඵල එද්දි හොඳම ප්‍රතිඵල තියෙන ළමයි ඉන්න පුළුවන්. ඒ තුනක්ම තියෙන ළමයි ඉන්න පුළුවන් හරි. ඒ කියන්නේ ඒ තුනයි B1යි වගේ හොඳම ප්‍රතිඵලයකට යන ළමයිටයක් ඉන්න පුළුවන්. ඉතින් ඒ ළමයින්ට ඇත්තටම ඒගොල්ලෝ ගොඩක් වෙලාවට දන්නවා ඇති දැනටමත් මට හොඳ ප්‍රතිඵලයක් ලැබෙයි කියන එක ගැන ඔළුවේ අදහසක් ඇති. ඉතින් ඒ වගේ හොඳම ප්‍රතිඵලයක් වාට එනවනම් ගැටලුවක් නැහැ හරි. කැම්පස් එකට යන සුසුකම් ලබන කෙනෙක් කැම්පස් යන්න. එතකොට වෘත්තීය සුසුකම් ඉස්සරහට හදාගන්න. ඒකට අවශ්‍ය පාත් එක දැනටත් සමහර ඒගොල්ලෝ පටන් අරන් ඇති. ඒවා සමහරලාට දැනටවත් ඒ වැඩේ පටන් අරන් ඇති. චාර්ටඩ් කරනවා ඇති. තමක් හරි තමන්ගේ විෂයද ධාරාවට අදාළ මොන හරි පැත්තක් හදාරන දැනටම පටන් ගන්න. දැන් මොන හරි ඉංග්‍රීසි කෝස් එකක් හරි පටන් අරන් ඇති. IT කෝස් එකක් හරි පටන් අරන් ඇති. ඉතින් ඒගොල්ලන්ට ඒ වැඩ ටික ලස්සනට ඉස්සරහට කරගෙන ගිහින් කැම්පස් ජීවිතය සාර්ථක කරගෙන ඉස්සරහ ජීවිතේ සාර්ථක කරගන්න ඕනේ. ඒතර හොඳ ජයග්‍රහණයක් වාට ලැබුණොත් දෙමාපියෝ සෑහෙන සතුටු වෙයි. හරි හොඳ ප්‍රතිඵලයක් එද්දි මං කියන දැන් වටපිටාවක් දිනනවා. ගුරුවරු ඔයගොල්ලොත් එක්ක සම්බන්ධ වෙනවා හොඳට කතා බහ කරයි හරි. ඒකට යම් පිළිගැනීමක් ලැබෙයි හරි. ඉස්සරහට යන්න ලේසි වෙයි. ඉස්සරහ ජීවිතේ හදාගන්න වැඩ සහ ඒ මුදල් හොයන දේ මේ හැම දෙයකම අවශ්‍ය පාත් එක හදාගන්න හරිය පහසුයි. හැබැයි සමහර ළමයින්ට හොඳම ප්‍රතිඵලයක් නැහැ. හැබැයි ඒ කියන්නේ කැම්පස් යන්න මට්ටමේ නැහැ. නමුත් අපි තුමු A2යි C1යි. නැතන් B මොකක් හරි S. හැබැයි ඒගොල්ලෝ කැම්පස් යන්න සුසු කට්ටිය. හැබැයි රෑන්ක් එක මදි. අපි තුමු දැන් ඔන්න මොකක් හරි දිස්ත්‍රික්කකින් ළමයි 100යි කැම්පස් එකට ගන්න. ඔයා 101. ඔයා 110. අන්න එහෙමනම් මාර ගැටලුවක්. කියන්නේ හොඳටම ආසන්නයටම ගිහිල්ලා එහෙම ආවෙන දුනා පොඩි කනගාටුවක් ඔයාලට එන්න පුළුවන්. අපරාධි මං මෙච්චර මහන්සි වුණා. මෙච්චර සූදානම් වෙලත් මට ගන්න බැරුණා. මේ කැම්පස් යන්න බැරුණා නේ කියලා. හරි. ඉතින් එතනදී පොඩි මේ එකක් ඔයාලා මානසිකව ඇති වෙන මොකද ඔයා හොඳට මහන්සි වෙච්ච කෙනෙක්. එහෙම තමයි ඉතින් හැම කෙනෙක්ටම සමහරලාට පළවෙනි වතාවෙම කැම්පස් යන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි ඔයාගේ හොඳම දක්ෂතාවක් තියෙනවා නම් දෙමාපියෝ එක කතා කරලා මොකද කරන්න පුළුවන්. ආයි පාරක් විභාග කරන්න පුළුවන්. හරි. ආයි පාරක් ඔයාට විභාගයට මුහුණ දෙන්න පුළුවන්. දැන් සයි 3ක් දීලා තියෙනවනේ හරි. ඉතින් එහෙම ආයි පාරක් විභාග ඔයාට හැකියාව තියෙන හින්දා හැකියාව හොඳටම තියෙන කෙනෙක් නම් ඔයාට තියෙන හොඳම ඔප්ෂන් එක තමයි ආයි වතාවකට යන එක. ඒක තනියෙන් වැඩ කරලා වෙන්න පුළුවන්. නැත්නම් ආයි රිවිෂන් ක්ලාස් එකක් හරි මොකක් හරි එකකට යන ගමන් වෙන්න පුළුවන්. හරි. නැත්නම් යාළුවෙක් එක්ක එකතු වෙලා වැඩ කරලා හරි දැනුමක් තියෙනවනේ ඔයාට ඉතුරු වැඩ ටික කරගෙන ඊළඟ වතාවේ කැම්පස් එකට සුසුකම් ලබනවා කැමති නම් යන්න පුළුවන්. මොකද දැන් මොනුණත් දැන් අපි කියනවනේ හරි දැන් අධ්‍යාපනය කියන එකේ වැදගත්කම කතා වෙනවනේ හරි. සමහරව කතා වෙන අධ්‍යාපනය කිසි වැඩක් නැහැ. හරි එහෙම තේරුමක් නැහැ කියලා. නමුත් ඉහෙලට ගිහපු ගොඩක් මිනිස්සු කතා වෙනවා ඒගොල්ලන්ට ඒ අධ්‍යාපනය කියන එකෙන් කොච්චර දේවල් ගන්න තියෙද කියලා. හරි. දැන් අඩුතරමින් තමන්ගේ ආයතනය සාර්ථක කරගන්න නේද? හරි තමන් මොකක් හරි බිස්නස් එකක් කරත් ව්‍යවසායකයෙක් වුණත් ඒ දැනුම තියෙන පිරිසක් අවශ්‍යයි. ඒ කියන්නේ තමන්ටත් ඒ දැනුම තියෙන්න ඕන ඉස්සරහට යන. ඉතින් අධ්‍යාපනය කියන දේ ගැන සෑහෙන ලොකු කතා බහක් තියෙනවා. ඒක මෙතනදි මම ලොකුවට කතා කරන්නේ නැහැ. හරි. ඊට පස්සේ සමහර ළමයින්ට ඒ කියන්නේ අවම ප්‍රතිඵල තියෙන්න පුළුවන්. හැබැයි විභාග පාස්. අපි තුමු S3ක් වගේ තියෙනවා කියලා නිකන් උදාහරණයක් විදිහට. හරි. ඒවට එන්නේ S3ක ප්‍රතිඵලය. එතකොට ඒ වගේ කෙනෙක් ගොඩක් වෙලාවට ඒක දැනගෙන හිටියනේ නේ. ඒ කියන්නේ තමන්ට හොඳම ප්‍රතිඵලයක් එන්නේ නැහැ. යම් මට්ටමකින් සමහරට තියේ ෆේල් වෙද්ද නැහැ වගේ අදහසකින් හිටියා. හැබැයි ඒගොල්ලෝ පාස් වෙලා තියෙනවා. නෑ ඔයගොල්ලන්ට chance එකක් තියෙනවා. ඒ කියන්නේ එක්ක මම දැන් නැවත විභාගයක් කරන එක ගැන කොහොමද කියනවා. මොකද එහෙම කෙනෙක්ට උනත් පාස් වෙන අවශ්‍යතාවක් තියෙනවා නම් එහෙම ගොඩ දාගන්න පුළුවන්. දැන් මුලින්ම මනස හදාගන්න. එහෙම ප්‍රතිඵල අවම ප්‍රතිඵලයක් හෝ දැන් ෆේල් වුණොත් වෙනම කතාවක්. එහෙම ප්‍රතිඵලයක් ආවත් මයින්ඩ් එක වැටෙන්න පුළුවන්. ඒ කියන්නේ අන්න අරගොල්ලෝ කැම්පස් පාස් මම පාස් නෑ එහෙම එකක් එනවනේ. හරි. සමාජයෙන් පොඩි සංසන්දනයක් එන්න පුළුවන්. අර උපාස් එහෙම එකක් ආවට එච්චර හිතන්න එපා. හරි. පිරිසක් ගොඩ යනකොට පිරිසකට එහෙම නොවෙන්න පුළුවන් එකපාරේ. ඒකට තියෙන්නේ
එතනින් එක විභාගය කරන්න පුළුවන්. නැත්නම් ඉස්සරහා පාත් එක දැන් එහෙම එකක් එනවනම් දැන් ඉඳන්ම මයින්ඩ්සෙට් එක හදාගන්න. ඔය දැනගෙන ඉන්නේ වැඩි හරි. ඒතර ඒ ඉස්සරහට යන්නේ කොහොමද මම මොනවා හරි ප්‍රොෆෙෂනල් කෝස් එකක් කරනවද? මම රස්සාවකට යනවද? හරි. නැත්නම් මම මගේ බිස්නස් එකකට අත ගහනවද? ව්‍යවසායක ඒ විදිහට හරි. දැන් ව්‍යවසායකත්වයේ මේ ව්‍යාපාරය කියන්නේ දෙකක්. හරි. මම එක අදහසක් විතර ගත්තා. මම බිස්නස් එකක් පටන් ගන්න කියලා හිතනවා. ඒ වගේ දෙයකට යනවා නම් ඒ පැත්ත ගැන අදහසක් වා තියාගන්න. හරි. නැත්නම් විදේශගත වීම එහෙම වෙන මොන හරි අධ්‍යාපනයක නිරත වෙනවා නම් වෘත්ති අධ්‍යාපනයේ නේ. හරි. ඉතින් මේ පාත් එක වා හදාගන්න. ඊට පස්සේ ප්‍රතිඵල එනකොට ෆේල්ම සෙට් එකක් ඉන්න පුළුවන්. ඒගොල්ලොත් ගොඩක් කරලා දන්නවනේ. හරි. ඔයා හිතන්න මම මේ වීඩියෝ කරද්දී මේ බලන ඔයා සමහරට මේ මට්ටමේ ඉන්න පුළුවන්. ඔයා දන්නවා මම හරියට වැඩ කරෙත් නැහැ, පන්ති ගියෙත් නැහැ, උනන්දුුනෙත් නැහැ. ඉතින් ෆේල් වෙනවා. ඒතර ඔයා කොහොමද සමහර දෙමාපියන්ට පව කියලා ඇත්තේ ඉතින් අම්මේ වැඩේ අවුල් ගිහින් තමයි තියෙන්නේ කියලා. හරි. ඒතර ඒක කලින් කියලා තියන්න. හරි. පොඩ්ඩක් කලින් දැන්ටත් කියලා නැත්තම් කියන්න අම්මේ වැඩේ හරියට කරගන්න බැරි වුණා. ඉතින් එහෙමයි කියලා කියලා තියන්න. මොකද නැත්තම් ප්‍රතිඵල එනකොට අම්මලා තාත්තලා ෂොක් වෙන්න පුළුවන් නේ. මේ කැම්පස් පාස් එකේ කියලා හිතන් ඉඳපු එක මෙන්න මෙහෙමයි කියලා. හරි. පන්ති හැම එකටම ගියා ඉගෙන ගත්තා. නමුත් මෙහෙමයි කියලා. ඉතින් ඒක පොඩ්ඩක් ඒගොල්ලන්ටත් දැනුවත් කරලා තියන්න. ඒතර වඩා ලේසි. ආයි ප්‍රතිඵල එද්දී එහෙම පල්ලෙහාම ප්‍රතිඵලයක් එන කෙනෙක් මානසිකව කඩා වැටෙන්න එපා. හරි. මොකද එදා ජයග්‍රහණ ගොඩක් සමරන දවසක් නේ. හරි. FB එකේ ඔය සෝෂල් මීඩියා වල කරගෙන ගුරුවරු තමන්ගේ ප්‍රතිඵල දාන දවසක් හොඳ ප්‍රතිඵල එනේම. හරි. තමලට ඉතින් නරක ප්‍රතිඵල આવුත් ඒවා දානොත් අඩු වෙන ගුරුවරු. හරි. දාන ගුරුවරුත් ඉන්නවා. නමුත් එහෙම ඒවත් ආරණම් ළමයෙක් කිව්වොත් දාන්න පුළුවන් වෙන්න ඕනේ. මෙහෙම තත්ත්වයක් තියෙයි කියලා. හරි. දැන් මම උනත් අපේ ළමයි අපේ ඔන්ලයින් ක්ලාස් වලින් ලංකාව පුරාම ඉතින් ළමයි සම්බන්ධ වුණානේ. හරි. මේ හැම දිස්ත්‍රික්කෙම වගේ යාපනයේ හැර ඉතින් මේ අපේ ප්‍රෝග්‍රෑම් ගොඩක් තිබ්බා. ඒතර ඒ ළමයිනුත් මම ආරාධනා කරන මේ වීඩියෝ එක බලනවා නම් ඔයගොල්ලෝ ප්‍රතිඵල ආවට පස්සේ මටත් දැනුවත් කරන්න. එතකොට ගුරුවරයෙක් වශයෙන් අපට සතුටුයි. දැන් සාමාන්‍ය හොඳ ප්‍රතිඵලයක් කියලා හොඳ ප්‍රතිඵල නරක ප්‍රතිඵල කියලා එකක් නැහැ. ප්‍රතිඵල කියන්නේ ප්‍රතිඵල. හරි. ඒක කැම්පස් යන සුසුයි කැම්පස් යන සුසු නෑ. එහෙම එකක් නේ තියෙන්නේ. හරි. දැන් අපි තුමු සාමාන්‍ය මට්ටමේ පාස් වෙන සමහරවිට ප්‍රයිවට් කැම්පස් එකකට හරි තමන්ට මුදල් තියෙනවා නම් වියදම් කරන්න හැකියාවක් තියෙනවා යන්න පුළුවන් නේ. හරි. එහෙම දේවලුත් තියෙනවා. හරි. එතකොට තව කියන්න ඕනේ දැන් අර අවම ප්‍රතිඵලයක් ආවොත් ඔයාගේ මානසිකත්වය හොඳට තියාගන්න එක තමයි මෙතන තියෙන වැඩේ. හරි. මොකද මේකෙන් කඩා වැටුනොත් එහෙම එතනින් නැගිට ගන්න අමාරුයි. දැන් ඔය සමහර ඒ හොඳ ප්‍රතිඵලයක් එන අය ඒ වෙලේ මොකද ඒගොල්ලෝගේ මයින්ඩ්සෙට් එක උඩ මට්ටමකට යනවනේ ලෙවල් එක අප් වෙනවා ඉන්න තත්ත්වේ. හරි. ඒකත් එක්ක ඒගොල්ලෝ ඉස්සරහට යද්දී කන්ෆිඩන්ස් එක ඉස්සරහට අරන් යනවා. ඔක අවම ප්‍රතිඵල ආවට පස්සේ සමහරව පොඩ කඩා වැටීමකට ලක් වෙනවා. එහෙම වෙන්න එපා. ඒක බොහොම සාමාන්‍ය දෙයක්. දැන් කියන්නේ නේ තෝමස් අල්වා එඩිසන් බල්බ් එක හදද්දී වාර 999ක් ෆේල් වුණා කියලා. හරි. එහෙම උදාහරණයක් තියෙනවනේ. හරි. එතකොට එහෙම වෙන්න පුළුවන් නේ. ඒ හින්දා ඔයා තව ඔප්ෂන් එකකට යනවාද නැත්නම් වෙන මොකක් හරි ශේෂ්ත්‍රයකින් ඔයා කැමතිද? සමහරට ඉගෙන ගන්න එකට උනන්දුවක් නැති වුණේ ඔයා මොකද වෙන ශේෂ්ත්‍රයකට දක්ෂතාවක් තියෙන්න පුළුවන්. ඉතින් මේ පැත්තෙන් ඉස්සරහට ඔයා එහෙම දක්ෂතාවක් තියෙන පැත්තක් තියෙනවා නම් ඒ පැත්තෙන් ඉස්සරහට යන්න බලන්න. නැත්නම් ඔයා ගුරුවරුන්ගෙන් අහලා යාළුවන්ගෙන් අහලා පොඩක් වැඩිහිටියොත් එක්ක කතා බහ කරලා හරි. ඔයගොල්ලෝගේ වයස කට්ටියත් එක්ක කතා බහ කරලා මොකද ඔයා අලුත් පාරක් ඔයාට හොයාගන්න පුළුවන් නම් ඔයාගේ දක්ෂතාවයමත් අපි සින්දු කියන්න පුළුවන් කෙනෙක් නේද? ඉතින් පුළුවන් ඒ සින්දු කියන්නේ මේ මුදල් හොයන්න පුළුවන් ඉස්සරහට යන්න පුළුවන්. හරි. එහෙම තියෙනවනේ. හරි. එතකොට එහෙම එක පැතිවලට යන්න පුළුවන් හින්දා එහෙම තීරණයකට එන්නේ. හරි. ඉතින් ওই දේවල් ටික පොඩ්ඩක් දැනුවත් කරේ. දැන් මේක ප්‍රතිඵල දවසක් ගැන අපිට හරියටම කියන්න බෑ. එහෙම දවසක් දැනුවත් වුණොත් අපි වීඩියෝ එකක් විදිහට හරි නැත්නම් පෝස්ට් එකක් විදිහට ළමයින්ට දෙන්න. හරි. මම මේක විශේෂයෙන් දැනුවත් කිරීමක් කරේ හැම අවුරුද්දෙම දැන් හැම අවුරුද්දෙම කියන්නේ 2021 22 23 ඒ හැම අවුරුද්දෙම ප්‍රතිඵලයේදී මම ගොඩක් වෙලාවට මෙහෙම වීඩියෝ එකක් ළමයින්ට දැම්මා. මොකද අපි ප්‍රතිඵල එද්දි වීඩියෝ එකක් දාන කට්ටිය විතරක් නෙමෙයි. ළමයින්ට ඉස්සරින්දම මාර්ගෝපදේශනේ දීලා හරි වැඩ කරන්න ඕන විදිය කියලා දීලා එතකොට විභාගයේ ආසන්නෙත් සාහෙන වැඩ කරලා විභාගෙට කලින් දවස්වලත් වැඩ කරලා හරි YouTube live දීලා වැඩ කරලා නිකන් නෙමෙයි අපේ ළමයින්ටත් උගන්වන්න ගම YouTube live දීලා සම්පූර්ණයෙන්ම ඕනෙක් කියන බලන්න පුළුවන් මට්ටමකට අපි ඉගෙනගත්තු දේවල් සමාජයට දීලා තියෙන. ඉතින් මේ වගේ අවස්ථාවක ප්‍රතිඵල එන්න ආසන්න සීමාවෙදී ළමයි එක්ක ඉන්න ඕන. මොකද විභාග ඉවරණයෙන් පස්සේ සම්පූර්ණයෙන් ඇතැරලා දාන සිරිතක් ගුරුවරයෙක් වශයෙන් මගේ නැහැ. හරි. එතකොට මොකද ප්‍රතිඵල එන මොහොත එන්න කලින් ආවට පස්සේ වැඩ කරන්න ඕන විදිය කැම්පස් දාන්න ඕන විදිය ඒතර ෆේල් වෙන කට්ටියට එතනින් පස්සේ තව මොනවාරි උපදෙස් දෙන්න ඕනේ ඒ ඔක්කොම ලබා දෙන්න. ඉතින් අපි පන්ති වල වැඩ කටයුතු කරන් යන ගමන් මේ වැඩේ කරන් යන. ඉතින් ඔයගොල්ලෝ අදහස දාන්න. සොස්පෙර ප්‍රතිඵල සම්බන්ධයෙන් ඔයාලට දැනෙන දේවල් දාන්න. හරි. අපේ ළමයි ඉන්නත් පන්ති වල සම්බන්ධ වෙච්ච ළමයි හිටියොත් කමෙන්ට් එකක් දාන්න. නමත් එක්කම දාන්න. ඉතින් මතක් වෙයි සමහර විට. හරි. ඒ වගේම මේ ඔයගොල්ලෝ අදහස පල්ලෙහෙන් දාන්න. channel එක subscribe කරලා තියාගන්න. කොමස් කරලා ළමයි ඉන්නවනම් subscribe කරලා තියාගන්න. ඒ වගේම අනිත් විෂය ධාරාව කරන ළමයි මම දාන අමතර වීඩියෝස් වලින් සමහර ඔයගොල්ලන්ටත් මොන හරි දෙයක් ගන්න තියෙනවා නම් හරි ඒක ගන්න තියෙනවා නම් විතරක් ඔයගොල්ලෝ subscribe කරලා දිගටම වීඩියෝස් බලන්න. එහෙනම් ජය වේවා. සොස්පෙර ප්‍රතිඵල 2024 ප්‍රතිඵලෙද්දී
ඔයාට ආඩම්බර වෙන්න පුළුවන් ප්‍රතිඵලයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හරි. දැන්ටත් ප්‍රතිඵලේ ලැබිලා ඇත්තේ වැඩේ කරලා තියෙන්නේ. නමුත් ඔකට සතුරු වෙන්න පුළුවන් මට්ටමේක හම්බෙලා ඉස්සරහ වැඩ කටයුතු සාර්ථකව කරන් යන්න පුළුවන් වෙන්න කියලා සුබ පතනවා. ජය වේවා.